මේ විදිහට නොපෙනී ගිහින් පමණක් සීමා වුණේ නැහැ. එළියේ හිටපු සියලුම සොල්දාදුවන් එකිනෙකට බිම ඇද වැටුණා. ඒ වගේම ඒ ෂණේම ඔවුන් විනාශ වෙලා ගියා. මේ විදිහට එතනදීම හැමදේම සංසම් වුණා. නමුත් පසුගිය කොටසදී ලොකුම ප්‍රශ්නයක් වෙලා තිබ්බ තර්ඩ් පර්ල් කේබල්ස්ට කොහොමද ඇටැක් කරන්න කියන එකට ගිල්ඩ් රැස්ලා ඒ දේ ගැන සාකච්ඡා කරන්න පටන් ගත්තා. මෙන්න මේ සාකච්ඡාවට ටිමුනේ කියුන් කෙනෙක් සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා ඒ තියෙන බලය මේ දේ වෙනුවෙන් ලබා දෙන බවට ඔවුන් පොරොන්දු වුණා. නමුත් මුලදී ගිල්ඩ් වල කවුරුත් මේ දෙයට කැමති වුණේ නැහැ. නමුත් ඔහුගේ බලයත් එක්ක මේ දේ තියෙන අවශ්‍යතාවය නිසාම ඔවුන් මේ දෙයට කැමති වෙන්න පටන් ගත්තා. මේ සිදුවීමට තෙරේසා සම්බන්ධ වෙලා හිටියා. හැබැයි තෙරේසා දැක්කේ නැහැ මේ ඩීමන් හියුමන් ලගේ හොඳ පැත්ත. අනේ දේසම ඔහු අනේ දේසම අය කල්පනා කරමින් හිටියා මේ දෙයට මොකද්ද කරන්න කියලා. උන්නොතෙන් තමයි කැන්ගෙන් කෝල් එකක් එන්න පටන් ගත්තේ. ඉතින් අද බලමු කැන් මේ වගේ දෙයකට මොන වගේ දෙයක් කරන්න හිතන් ඉන්නවද කියලා. එහෙම නැත්නම් ඔහුගේ තවත් උඩර වැට්ටියක් දන්නේ නැහැ මේ කෝල් එක. මේ හැමදේම දැනගන්න මේ වීඩියෝ එක අවසාන වෙනකම් ඔයගලන්ට බලන්න වෙනවා යාළුවනේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ අද එකතු වෙන්නේ නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට බලන්න කැමති නම් ඔයගලන්ට කරන්න තියෙන්නේ පුංචි දේ අපේ subscribe කරලා ඒ වගේම notification bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම එතන all කියන එක දාන්න. අනිත් ඒකට ඔයාලට පුළුවන් අපි දාන වීඩියෝ හැමදාම miss නොකරම බලන්න. ඉතින් දිගටම මගේ වීඩියෝ වලට එකතු වෙලා ඉන්න යාළුවෝ අනිවාර්යයෙන්ම ආයි comment එක වගේම like එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඉක්මනටම අද වීඩියෝ එකට යමු. මොකක්ද කරන්න කියලා හිතමින් ඉන්නකොට මෙන්න මේ කෝල් එකක් ආවා. ඉතින් කෝල් එකෙන් දැක්කා මේ කතා කරන්නේ කැන් කියලා. ඇයට අවශ්‍ය වුණා ඉතින් මේ දේ අනිවාර්යයෙන්ම කෝල් එක අරගන්න. මොකද ඇයට හේතුණා ඔහු තමයි එකම බලාපොරොත්තු කියලා මේ දේ විසඳ ගන්න. එයා පැත්තෙන් කතා කරපු කැන් තෙරේසාගේ සුවදුක් විමසා හිටියා. ඒ වගේම මොකද උතන වෙන්නේ කියන එකත් එයාට නොදැනීම තේරෙන්න පටන් ගත්තා. එයා උමනාවෙන් මේ දිහාට ඇහුම්කන් දීගෙන බලා හිටියා. ඒ වගේම තෙරේසාගෙන් ඇහුවා මොකද උතන තර්ථය කියලා. ඒත් එක්කම එතන හිටිය ඩිමුනේ කෙවුන්ට ඔවුන්ගේ කතාව ලාවට ඇහෙන්න පටන් ගත්තා. මේ දේත් එක්ක ඒ දෙයට අවධානය යොමු කරා. කෙලි මේ පැත්තට හැරලා ඒ කතා කරපු පුද්ගලයාගෙන් ඇහුවා කවුද ඔයා කියලා මේ ඩිමුනේ කෙවුන්. අයිවාට බැරි ඔයා කවුද කියන එක අපිට ඔයාගේ ස්වරූපෙම පෙන්වන්න. ඔයාගේ ස්ක්‍රීන් එක පිටිපස්සේ හැංගිලා ඉන්නවට වඩා මෙතන ඇවිල්ලා කතා කරන එක හොඳ නැද්ද? කැම් මේ දෙයට එකම වුණා. එහෙනම් ඉතින් ඔයා කියන දෙයක් තමා කියලා එකපාරටම නොටිෆිකේෂන් එකක් දෙන්න ගත්තා. එතන හිටපු සමාජිකයන් හැමෝටම එරසර ගත්ත කෝල් එකට එතන හිටිය හැමෝටම ජොයින් වෙන්න පුළුවන් හැකියාව ලැබුණා. ඒ හැමෝටම එකිනෙකාට වෙනම ස්ක්‍රීන් වලින් මේ පුද්ගලයාව පෙන්වන්න පටන් ගත්තා. ඒක දැක්ක ගමන් එතන හිටිය හැමෝම වගේ හඳුනගත්තා මේ ඉන්නේ අර පුද්ගලයා කියලා. නමක් ගමක් දාන්න ඇති ඒ නමුත් විශාල බලයක් තියෙන ෆස්ට් ෆ්ලෝර් එකේ තිබ්බ රුයින් කියන එක ක්ලියර් කරපු පුද්ගලයා කියලා එතන හිටිය හැමෝම දැක්ක ගමන්ම අඳුරගන්න පුළුවන් කියා. මොකද ඒ වෙනකොටත් කැන් දාගෙන හිටියා එයාගේ මාස්ක් එක. මේ වෙනකොට කැන්ට එහෙම නැත්තම් මේ මාස්ක් එක දාගෙන හිටිය පුද්ගලයාව හඳුන්වලා තිබ්බේ රොකී කෙනෙක් කියලා. ඒ කියන්නේ මුල් අවදියේ ඉන්න හන්ටර් කෙනෙක් විදියට. කොහොම නමුත් එයාගේ බලය කියනනම් ඒ විදියට නෙමෙයි කට්ටිය හිතන් හිටියේ. එයා තමයි ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන රුයින් එකට ගිහිලා සම්පූර්ණයෙන්ම කිසිම උදව්වක් නැතුව ඒ හැමදේම තනියම කරලා එළියට ආපු එක පුද්ගලයා විදිහටයි. ඉතින් මාර විදිහට මෙන්න මේ දේෙන් මොහො ප්‍රසිද්ධ කරලා තිබ්බා. හැබැයි තාවදුරටත් උන් කවුරුවක්ම දන්නේ නැහැ මේ පුද්ගලයා කවුද කියන එක. මොහු ඉන්න තැනවත් මොහුගේ නමවත් හරියට කවුරුත්ම දන්නේ නැහැ. ඒ ගැන හැමෝම ගිල්ඩ් වලින් ප්‍රධාන ගිල්ඩ් හැම එකකින්ම හොයනවා. ඒ වෙන මොකේටවත් නෙමෙයි මොහු මෙන්න මේ විදිහට හොයන්නේ. ඒ හැම එකටම ඕනේ මෙයාව ඔවුන්ගේ ගිල්ඩ් එකට ඉක්මනටම බදවා ගන්න. වලින් කෙතරම් උපක්‍රම යෙදුවත් හඳුනගන්න ඒ කාටවත් බැරි වුණා අද වුණත් හඳුනගන්න. ඒ වගේම ගිල්ඩ් වලින් හැදුව කොහොම හරි යාව කන්ටැක්ට් කරගන්න. ඒ කාටවත්ම බැරි වුණා අද වෙනකන් කන්ටැක්ට් කරගන්න. තාමත් මේ දේවල් හරියට සැඟවුණු රහසක් වගේ කවුරුත්ම මේ දේවල් දන්නේ නැහැ. ගිල්ඩ් එකේ සමාජිකයන්ගේ මුහුණවල් මේ දැක්ක දේ නිසා ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තා. කලින් තිබ්බ තරහව ඒ වගේම කිසිම බලාපොරොත්තුවක් නැති මුහුණවල් වලට ටිකෙන් ටික බලාපොරොත්තු මේ දැක්ක දේත් එක්ක එන්න පටන් ගත්තා. ඒගොල්ලන්ගේ පේල්ලලා තිබ්බ මුහුණට ටිකෙන් ටික හිනාවල් ආවා. මේ දේවල් තුලින් නොකියම කිව්වේ එකිනෙකාගේ හිතේ ඔව් කියන යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා මේ දේ කොහොම හරි ඔව් කරයි කියලා. ඉතින් මෙතන තිබ හැම දෙයකට බාධා කරමින් මෙතන හිටිය ඩිමුනේ කියුමෙන් කතා කරන්න පටන් ගත්තා. මොන තරම් සුන්දර දෙයක්ද මට ඇහිලා තියෙනවා ඔයා ගැන. ඔයා නේද ෆස්ට් ෆ්ලෝර් එකේ තිබ්බ රුයින් එක සම්පූර්ණයෙන්ම ක්ලියර් කරේ. කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතුව. නමුත් මට තියෙන ප්‍රශ්නේ දැනට මට ඔයා දන්නවද මෙතන තර්ඩ් ෆ්ලෝර් එකේ ඉන්න බොස් හැබැයි ඔයා හිතනවලා ටිකක් වෙනස් කෙනෙක්. ඒ වගේම ඔයා කලින් කරපු සරණකට වඩා විශාල සරණක් මෙයාට දෙන්න ඕන කෙනෙක්. ඉතින් කැම් මේ දෙයට ප්‍රතිඋත්තර ප්‍රශ්නයක් ඇහුවා. ඒ කියන්නේ ඔයාට මේ දෙයක් කරන්න පුළුවන් කියලාද?
එතන හිටිය ඩෙමොනික් හිවුමනරයා මේ දෙට නිරායාසයම එකඟ වුණා. එයා ඉඟි කරා එළියෙන්න ඇටසැකිලි හමුදාවත් එක්ක ඔයා හිතනවට මගේ ඉන්න මේ සමුල්ලත් එක්ක එහෙම නැත්නම් මේ ඇටසැකිලි හමුදාවත් එක්ක මට මේ දේ කරන්න බෑ කියලා. දැන්ටවත් මෙතන ඉන්න රිප්‍රසන්ටේටිව්ලා එකඟ වුණා මේ වැඩේට. හැබැයි කැන්නම් මේ දේ හෙනම විහිළව කරගත්තේ. ඇත්තට එකත් එහෙමද මෙන්න මෙතනදී කැන්නේ අය කතාව පටන් ගත්තා. ඔයා හිතනවද ඔයාට එහෙම දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා? ඇත්තටම ඔයාට බෑ වගේ දෙයක් කරන්න. ඔයා ගාවේ තියෙන බොරු ස්ටාෆ් එකත් එක්ක. මෙන්න මෙහෙම කිව්වා විතරයි තෙරේසාද පුතුවෙන් බලන් හිටියා. ඒ වගේම ඒ දේ වැරදි කියන්න එතන හිටිය ඩිමුනික් හියුමන් ඔප්පු කරන්න හැදුවා. කොහොමද මේක බොරු එකක් කියන්නේ? මේක ඇත්තම එකක්. ඉතින් මෙන්න මේ බොරුව ඔප්පු කරන්න මේ යෂ්ටිය කොහොමද හැදුවේ කියන එක කැන් මෙතනදී කියනවා. ස්ටේන් හාර්ට් එකක් ඒ වගේම පේෂන්ට් කෙනෙක්ගේ යුනිෆෝම් එකක් ඒ වගේම ඒක හොලි ඔයිල් වලින් තෙත් කරලා. ඉතින් ඔන්න ඔය දෙක භාවිතෙන් තමයි ඔන්න ඔය දේ ඔයා නිර්මාණය කරලා තියෙන්නේ. මං කියවා හරි නේද? ටයිටන් ගිල්ඩ් එකේ රිප්‍රසන්ටේටිව් මේ දේ ගැන ඉතාමත් උනන්දුවෙන් ආගෙන හිටියා. ඒකට මේ දේ ඔප්පු කරන්න මොන හරි සාක්ෂි තියනවද කියලා කැන්ගෙන් ඇහුවා. එතන කැන් කියා හිටනවා ඇත්ත ස්ටාෆ් එක වගේම බොරු ස්ටාෆ් එකේ තියෙන වෙනස්කම් ගැන. ඇත්ත ස්ටාෆ් ඔෆ් ග්‍රීඩ් කියන්නේ ඒක මැද හරියටම ස්කල් එකේ රෙජිම් එකක් තියෙනවා. අනික ඔයාට ඒ දේ නිර්මාණය කරන්න බෑ. අපි ඉන්නේ තාමත් තර්ඩ් ෆ්ලෝර් එකේ. තර්ඩ් ෆ්ලෝර් එකේදී ඔය කියන උපකරණය ඔයාට කිසිසේත්ම නිර්මාණය කරන්න තරම් අමුද්‍රව්‍ය අන්තර්ගත වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට යාගේ ප්‍රකාශනය එළියේ ඉන්න ස්කල් හමුදාව ගැන එහෙම නැත්නම් ඇටසැකිලි හමුදාව ගැන. මේගොල්ලන්ගේ ක්වොලිටි එක, මේගොල්ලන්ගේ ශක්තිය ප්‍රමාණය අනුව හරියටම මේ දවසෙන් භාගයක්වත් ඒගොල්ලන්ට පුළුවන් නෑ බොස් රූම් එකේදී ඉන්න. ඒතකොට කොහොමද එයාලා අච්චර ලක්ෂ ගණනක හමුදාවත් එක්ක සටන් කරන්නේ? ඔයාලට පේන්නේ නැතුනට මේක ඇත්තටම මේ ඩිමොනික් හියුමන්ගේ උගලක්. හරියට මුලදී කිසිම සැකයක් නැතුව එයාගේ සහයෝගය සම්පූර්ණයෙන්ම ඔබලට ලබා දෙයි. නමුත් මැදදී මේ දේවල් සියල්ලම වෙනස් වෙයි. ඔබලා ගාව තියෙන කොයින්ස් ඒ වගේම වටිනා ආටිෆැක්ට් අරගෙන මැදදී බොහොම සම්පූර්ණයෙන්ම ඔබලව අතහැරලා දායි. තවදුරටත් මේ විදිහට ඩිමොනික් හියුමන්ට මවාපෑම් කරන්න නොහැකුණා. ඔහුගේ හිතේ තිබ්බ තරහව ඔහුගේ මූණෙන් පෙන්වන්න පටන් ගත්තා. ඒ වගේම දත් මිටි කන්න පටන් ගත්තා. මේත් එක්කම කෑ ගැහුවා සමසනම් මහා එපා කරපු එකෙක් කියලා කැන්ට වගේම කියා හිටියා මේ විදිහට මගේ ඔෆර් එක තමසලා ගත්තේ නැති එක ගැන ඉස්සරහදී වදවේ කියලා. අන්න එක්කම යාගේ යාස්ටි අරන් විශාල මායා බලයක් නැවත වරක් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. යන කලින් කියා හිටියේ ඊළඟ පාර අපි හම්බ වෙනකොට මේ වගේ මේ දේ මේ විදිහට කාම් විදිහට එහෙම නැත්නම් සංසුන් විදිහට විසඳන්න පුළුවන් වේද කියන එක බලමු කියලා. ඒත් එක්කම අර ආපු මායා බලය සම්පූර්ණයෙන්ම දහපාට ගින්දරක් බවට පත් වෙලා ඔවුන් බලායිද්දිම ඔහු සම්පූර්ණයෙන්ම ගින්දරෙන් ආභරණය වුණා. ආභරණය වෙනවත් එක්කම එතනින් ඔහු නොපෙනී ගියා. මේ විදිහට නොපෙනී ගිහින් පමණක් සීමා වුණේ නැහැ. එළියේ හිටපු සියලුම සොල්දාදුවන් එකිනෙකට බිම ඇද වැටුණා. ඒ වගේම ඒ ෂණේම ඔවුන් විනාශ වෙලා ගියා. මේ විදිහට එතනදීම හැමදේම සංසුන් වුණා. නමුත් තාමත් ප්‍රශ්නය ඒමමයි. ඒකට පිළිතුරක් එතන හිටියේ කාටවත් ලැබුණේ නැහැ. එතන හිටියේ ටයිටන් ගිල්ඩ් එකේ නායකයා වුණා දැන් අපි මොකද කරන්න කියන එක. නැවතවරක් කෝන් බලාපොරොත්තු නැති බලාපොරොත්තු සුන්නුණු භාවයට පත්වෙලා කල්පනා කරමින් හිටියා මේ දේ ගැන මොකද්ද කරන්න කියලා. අන්න එතකොට තමයි කටහඬක් ඇහෙන්න පටන් ගත්තේ. මේ දේ මට බාර දෙන්න. මේ විදිහට කතා කරේ තිරේ පිටපස්සේ හිටිය කැන් තහවුරු කරනවා අනිවාර්යයෙන්ම. ඕගලන්ට අවශ්‍ය වෙන්නේ මේ විදිහට ඩිමොනික් හියුමන්ත් එක්ක වැඩ කරන්න. මට මේ දේ වෙනුවෙන් ඕගලන්ට උදව් කරන්න පුළුවන්. මේ කතාවත් එක්ක එතන හිටිය කෙල්ගනාගේ අවධානය කැන්ට ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මෙතන හිටිය රිප්‍රසන්ටේටිව්ලා ඇහුවා කැන්ට පුළුවන් කියලා මේ දේ තනියම කරන්න. ඒ දෙයට පිළිතුරු දෙන්න අවුට මේ දේ තනියම කරන්න පුළුවන් කියලා. මේ දේත් එක්ක ටයිටන් ගිල්ඩ් එකේ රිප්‍රසන්ටේටිව් හිතන්න ගත්තේ එයා මේ දේෙන් පරාදුනක් කමන්නේ. අන්න ඒ දෙන් අපිට අවස්ථාවක් ලැබෙනවා එයාව අපේ ටීම් එකට බඳවා ගන්න. මේ අතර මරියා හිතන්න ගත්තේ ඩිමොනික් හියුමන්ට වඩා මේ වගේ පුද්ගලයෙක්ට එකතු වෙන එක ලොකු දෙයක් කියලා. මොකද ඇත්තටම මෙතන කිසිම වැරදි එහෙම නැත්තම් දරුණු අවශ්‍යයක් නැහැ උන්ගේ පැත්තට අත් වෙන. ඉතින් එතන හිටිය අනිත් රිප්‍රසන්ටේටිව්ලාත් මේ දේ මග අරවා ගන්න ඕනේ වෙන්නේ නැහැ. මේක තමයි උන්ගේ අවස්ථාව කියලා වුන් එකිනෙකා හිතාගත්තා. ඉතින් මෙතන හිටිය තමාර රිප්‍රසන්ටේටිව්ලා අහන්න පටන් ගත්තා මේක තියෙන ලාභය කොහොමද බෙදාගන්නේ කියන එක. ඒත් එක්ක මේ දෙයට මැදිහත් වෙමින් මරියා කතා කරන්න පටන් ගත්තේ ඔබට අවශ්‍ය වෙන හැමදේම ඔලිම්පස් ගිල්ඩ් එක විසින් සපයන්න පුළුවන් කියලා. නමුත් මේ දෙයට ටයිටන් ගිල්ඩ් එකේ හිටිය පුද්ගලයා විරුද්ධ වුණා. ඒක මොනවද කියන්නේ? ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවනේ වැඩිපුර සල්ලියක් තියෙන ටයිටන් ගිල්ඩ් එකට කියලා. ඉතින් ටයිටන් ගිල්ඩ් එකට පුළුවන් ඔයාට අවශ්‍ය කරන ඕනෑම සල්ලියක් ඕනෑම සපෝට් එකක් ලබා දෙන්න. එතන හිටියේ පේක් කතා කරන්න පටන් ගත්තේ සල්ලි කියන්නේ හැමදේම නෙමෙයි. සල්ලි විතරක්ම නෙමෙයි ඔහුට අවශ්‍ය වන්නේ. වට ඕන අනික් හැමදේම අපි විසින් ලබා දෙන්න. කියන්නේ කහඩින්ම කියා හිටියේ මට ඔබලාගේ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ එකම එක දෙයයි. මට අවශ්‍ය වෙන්නේ ඒ හරිය තියෙන එහෙම නැත්තම් මේ ඒරියා එක සම්පූර්ණයෙන්ම බ්ලොක් කරන්නයි. කිසිම හියුමන් කෙනෙක්ට කිසිම හියුමන් හන්ටර් කෙනෙක්ට මේ දෙයට ඇතුළු වීම තහනම් කරන්නයි.
ඔයගොල්ලෝ ඉඩ දෙන්න ඕනේ මං විසින්ම මේ දෙයට මට යන්න. එහෙම ඔයගොල්ලෝ ඒ දෙයට එකතු වෙනවා නම් මම මෙතන තියෙන කිසිම දෙයක් ලබා ගන්න. මෙතන තියෙන හැම රිවෝඩ් එකක්ම ඔයගොල්ලන්ට ලබා දෙනවා. මේ කිව්ව කතාවට හැමෝම පුදුම වුණා. කවුරුත්ම මේ වගේ දෙයක් නිකන් කරන්නේ නැහැ. ඌට කිසිම වාසියක් නැතුව. ඉතින් එතන හිටිය මාරියා අහන්න පටන් ගත්තා. මේ දැන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද? ඇයි ඔබ මේ දේ නිකන් කරන්නේ? මේ දෙයට මොකක් හරි හේතුවක් තියෙනවද කියලා. ඉතින් කැන් මේ දේ ගැන ටිකක් වෙලා කල්පනා කරා. මේ විදිහට කිසිම දෙයක් ගන්න නැතුව ඔහුට මේ දේ කරන්න මෙතන කිසිම හේතුවක් නැහැ. ඔහු මේනෝට කියා හිටියේ මං කර යුතු දෙයක් තමයි මේ තියෙන්නේ. අන්න ඒක නිසා මම මේ දේ කරන්න ඕන කියලා. මොකද මගේ යාළුවට අවශ්‍ය වෙනවා මම මේ දෙයට සම්බන්ධ වෙලා ඒ දෙයට උදව් කරන්න. ඉතින් මගේ යාළුවා හින්දා තමයි මම මේ දේ කරන්න පෙළඹුණේ. එම කිව්වත් එක තේරසගේ හිතේ තිබ්බ විශ්වාසය තව ටිකක් වැඩි වෙන්න පටන් ගත්තා ඔහු කරේ. හැබැයි ඇත්තටම කියන්නේ අපැත්තෙන් මේ කරේ බොරුවක්. එයාට ඇත්තටම රීසන් එකක් කියාගන්න බැරි වුණා මේ දේ වෙනුවෙන්. මොකද ඔහු එහෙම නැත්තම් ඔහුව සැක කරනවා. අන්න ඒ හේතුව මත තමයි මේ වගේ දෙයක් ඔක් කියන්න පෙළඹුණේ. මේ කෑ ගහන්න පටන් ගත්තා. අන්න නියම යාළුවෝ තමන්ගේ යාළුවෝ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. මෙන්න මෙහෙම කියලා උද්‍යෝගයෙන් එයාගේ හිනාව පාලනය කරගන්න බැරුව කෑ ගහලා හිටියා. මේ කතාවරෙන් අනතුරුව කැන් පවසා හිටියා. තවදුරටත් ඔහුට මේ දේවල් ගැන කතා කරන්න කිසිම දෙයක් නැති බව. ඒ වගේම ඔහු ඉදිරියේදී මේ ගැන වැඩි විස්තර කතා කරන්න අවශ්‍ය නම් ඒ පිළිබඳව හම්බෙන්නම් කියලා කතාව නිමා කරන්නයි හැදුවේ. ඉතින් මෙතන වුණු සියලුම සිදුවීම් කැන් එයාගේ රෙකෝඩර් එකක් කරා කොමිටිය රෙකෝඩ් කරලා තිබ්බේ. ඒ වගේම අවසන් වලට තෙරේසට කතා කරා. කොහොම නමුත් සාමාන්‍ය මිනිහෙක් අනිවාර්යයෙන්ම මේ දේ වෙනුවෙන් ඩවුන් පේමන්ට් එකක් ගන්නවා. හැබැයි මේගොල්ලෝ වගේ මිනිස්සු දන්නේ මෙතන තියෙන රහස මොකද්ද කියලා. මෙතන මොන වගේ ඔපචුනිටි එකක් ලැබෙනවද කියන එක කවුරුන් දන්නේ නැහැ. මේගොල්ලෝ බලන්නේ මේක දිහා උඩින් විතරයි. ඒ වුණාට මේක තියෙන සම්පූර්ණ පින්තූර දිහා බැලුවාමයි තේරෙන්නේ මේකේ මොන වගේ දෙයක් ගැප් වෙලා තියෙනවද කියලා. කොහොම නමුත් Tamanට ලැබෙන මුදල Taman නැතැරලා Tamanගේ යාළුවට දෙන්නේ ඒ දේ තුලින් Tamanට විශාල දෙයක් ලබා ගන්නයි. මේ විදිහට අපි කරපු දේවල් රෙකෝඩ් කරපු එකේ මට ලොකු වාසියක් ඇත්තෙනවා. මොකද මට පුළුවන් වුණා ඒ දේ ඉන්ටර්නෙට් එකේ දාලා අනිකට වඩා ලොකු ප්‍රසිද්ධත්වයක් ලබා ගන්න. මේ ගිල්ඩ් වලට වැඩි. කොහොම නමුත් කිසිම ගිල්ඩ් එකකට හානියක් කරන්න හෝ ඔවුන්ගේ ප්‍රසිද්ධත්වයට කිසිදු පරිදුවක් කරන්න මට කිසිම අදහසක් නැහැ. මට අවශ්‍ය වෙන්නේ මේ දේ තුලින් මට වාසියක් අත් කරගන්න විතරයි. අන්න ඒ දේ නිසාම ඩිවනෙක් හියුමන්ලා සමග සම්බන්ධ වෙන පාර්ට් එක එඩිට් කරලා මම මේක අප්ලෝඩ් කරනවා ඉන්ටර්නෙට් එකට. ඒ දේ තුලින් දෙපැත්තටම සාධාරණයක් සිද්ධ වෙනවා. වෙන මේ විදිහට වීඩියෝ කෝල් එක අනිත් පැත්තෙන් සම්පූර්ණයෙන්ම නවතා දැමුවා. එනකොට කැන් ජින්හුක්ට හැකි වෙලා තියෙනවා එයාගේ ලෙවල් එක ලෙවල් 12 දක්වා වර්ධනය කරගන්න. මේ වෙනකොට ස්ට්‍රෙන්ත් එක 8යිද ඩෙක්ස්ටරිටි එක 8යිද ඒ වගේම ස්ටැමිනාටත්ද මැජික් 41ක්ද ලිෆ්ට් එකේ පොයින්ට් 100ක්ද ලක් එක 10කින්ද ස්ටැට් පොයින්ට් 33ක්ද ඒ වගේම කොයින් 20740ක්ද ලාස් එක තාමත් තීරණය වෙලා නැහැ. යුනික් කැබිලිටි වලට ලබාගත්ත සියලුම හැකියාවන් තිබුණා. මේ විදිහට මෙයාට මේ දේ ලබා ගන්න පුළුවන් වුණේ දවසකටත් වඩා අඩු කාලෙකින් මෙන්න මේ මොන්ස්ටර්ස්ලා ඉපදෙන තැන ඉඳලා. මේ අතර ඔහුගේ නම කියලා එක්කෙනෙක් කතා ගන්න පටන් ගත්තා. "ඔයා කොහොමද මේ හැමදේම මට බාර දීලා ඔතන වෙලා නිකන් ඉන්නේ?" මෙහෙම කෑ ගැහුවේ එතන තනියම සටන් කරමින් හිටිය ඇලිස්. මෙහෙම කෑ ගන්න නැහැ. කැන් කියා හිටියේ ඔහම කෑ ගන්න ඔබට හැකියාවක් තියෙනවා නම් ඒ වගේම තාමත් ඔබ ජීවිතුන් අතර ඉන්නවා නම් ඔයා තාමත් මැරලා නැහැ කියන එකනේ. මේ දෙන් තව ටිකක් කැලේට තරහා ගියා. ඔයා හිතන්නේ මේ දේ සෙල්ලමක් කියලාද? මම මෙතන මැරෙන්න තරම්. ඔයා හිතන්නේ මේ දේ සෙල්ලමක් කියලාද? මේ වෙනකොටත් මාගේ ශක්තිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ. තවඩීගේ මම මෙතන මැරලා යයි. ඒ දේ කොහොම නමුත් ඔයාට මං ගැන කිසි ගාණයක් නැහැ. ඇත්තටම මේක සේවලි කොන්ට්‍රැක්ට් එකකට සමාන දෙයක්. මගෙන් වැඩ ගන්නවා විතරයි. මට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. එන්න යම කියමින් අඬන්න පටන් ගත්තා. මං ඒ විදිහට නෙමෙයි වාට සලකන්නේ. ටක් ගාලා කැනයාගේ වින්ඩෝ එකක් ඕපන් කරලා යාගේ නැති වුණු මානපාව එක ලබා ගන්න සප්ලිමන්ට් වගේ දේවල් බලන්න පටන් ගත්තා. නමුත් ඇලිස් විසින් කියා හිටියේ ඒ වගේ දේවල් මට හරියන්නේ නැහැ. නැවතට පිටිපස්ස බැලුවා කැන්. ඇත්තට මේ දේවල් හරියන්නේ නැත්තේ ඇයි කියලා. අන්න එතකොට ඇලිස් කියා හිටියේ එහෙම තියෙන සප්ලිමන්ට් කිසිම දෙයක් මට හරියන්නේ නැහැ. ඒ කිසිම දෙයකට හැකියාව නැහැ මගේ නැති වුණු ශක්තිය නැවත මට ලබා දෙන්න. අනිත් අතට මේ විදිහට මගේ මාන අඩු වුණාම ඔයාට බෑ ඇත්තටම මට හරියාකාරයෙන් ඔයා වෙත සපෝට් එකක් ලබා දෙන්න. මට මාන ලබා ගන්න පුළුවන් ඒ දේවල් මං ආහාරයටගෙන අනේ දේ හරහා තමයි මට මාන ලැබෙන්නේ. ඉතින් එහෙම කියමින් කැන්ගේ දිහා ආසාවෙන් කෙල පෙරමින් බලාගෙන හිටියා. මෙහෙම ආශාවෙන් බලා හිටියේ කැන්ගේ ශරීරයේ තියෙන මාන වෙතයි. එකපාරටම තැන්නා ගමන් ශරීරයෙන් මේ විදිහට මාන ඇදලා ගත්තා. එහෙම නැත්නම් ශරීරයේ තිබ්බ ලේ මෙන්න මේ වැම්පයර් විසින් බිව්වා. අන්න ඒත් එක්කම ඒ තියෙන රහ නිසා ඒ දේවල් වලට පිස්සු වැටෙමින් ඇත්තට මේ දේ රහයි කියලා ඇලිස් කියන්නවත් එක්කෙන්නේ. මේ දෙත් එක්ක උට යම්කිසි ඔලුව කැරකිල්ලක් වගේ ආවත් ටික වෙලාවකට ගිහිල්ලා ඔහු සම්පූර්ණයෙන්ම රිකවරි කරගන්න පුළුවන් කමක් ලැබුණා. ඒත් එක්කම එතනදී ඇලිස් කියා හිටියාගේ සම්පූර්ණ නැති වෙන ශක්තියම මේ වෙනකොට
ඇයට ලැබුණ කියලා. ඕනමුත් මේ දෙයින් අනතුරුව නැවතරක් කියන්නේ එයාගේ shopping කරපුන වැඩේ පටන් ගත්තා. ඒත් එයාලා යම්කිසි දේවල් ටිකක් එයා මේ shop එකෙන් buy කළා. පළවෙනියටම ගත්තේ giantification පිළ එකක්. ඒ වගේම unknown cube එකක්, ability crystal එකක්, sticky grass එකක්, culturist forest එක, stable luminate oaks snot එක. මෙහෙම buy කරපු දේවල් දැක්ක හැටිම ඇලිස් කියන්න පටන් ගත්තා. ඇත්තට මේ දේවල් මෙලෝ රාක්කච්ච දේවල් කියලා. නමුත් කැන් මේවා මේ විදිහට දැක්කේ නෑ. පිටින් බැලුවාම ඒ දේවල් මේව පෙන්නුවත් ඇත්තට මේ දේ යම්කිසි දෙකට පාවිච්චි කරොත් ඒ දේෙන් විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් බව කැන් දැනගෙන හිටියා. ටිකෙන් ටික මේකේ තියෙන ඇතුළටම ගිහිල්ලා ඔහු ළඟා වුණා අමුතු වලක් වගේ ස්ථානයකට. ඉතින් කියා හිටියා මෙතනින් පස්සේ අපි ගොඩක් දුරටම කාර්යබහුල වෙයි. අපිට විශාල සාධනයක් ඉස්සරහට කරන්න සිදු වෙයි. ඉතින් ඒ දේ කරන්න අපිට යන්න වෙනවා මේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන ගැඹුරුම තැනට. එහෙම කියමින් ඒ වලට දෙන්න එකපාරටම පැන්නා. ඇලිස් මේ දෙයින් බියටපත් වුණා. මොකද නොදන්නා තැනකට මේ වගේ පැන්න එකට. ඒ වගේම ඔහු තාමත් දන්නේ නැහැ කෙතරම් දුරට මේ දේ ඇදියනවද කියලා. ඇලිස් කෑ ගහලා අහන්න පටන් ගත්තා. ඒ වගේම තරහෙන් ඔය තමන් දන්නවද මේ පැන්න එක මොකක්ද කියලාවත් අඩු ගන්න කෙතරම් දුරට මේ දේවල් ඇදී යනවා කියලාවත්. ඒ දේවල් නොදන්න ඇයි මේ විදිහට පැන්නේ. මෙහෙම ආපු කිසිම දෙයකට ජින් පිළිතුරු දුන්නේ නැහැ. ඒ වෙනකොට hina වෙමින් මේකේ පහළ තියා තමයි බලාගෙන හිටියේ. ඕනම ජින් ඇත්තරම දන්නවා මේක මොන තරම් ගැඹුරුද කියලා. ඒ වගේම මේක මොකක්ද කියලා. මේ තරම් කොතනටද යන්නේ කියලා. මොකද මෙතැන්ට විශාල වාරයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙතනින් 100කට වැඩි වාර ගණනාවක් මේ විදිහට මෙතනින් පල්ලෙහාට පැනලා තියෙනවා. ටික වෙලාවක් මේ විදිහට ශබ්දයක් නැතුව ඉඳලා එකපාරටම දැන් කතා කරන්න පටන් ගත්තා. දැන් තමයි වෙලාව කියලා ඇලිස්ට කිව්වා. ඒත් එක්කම ඇලිසියාගේ තිබ්බ රිවර්ස් ග්‍රැවිටි කියන මැජික් එක ඇක්ටිවේට් කරා. ඒ දේ අර අවුන්ට පුළුවන් වුණා බිමට වේගයෙන් පතිත වෙන්නේ නැතුව යම් තත්ත්වයකට වේගය අඩාල කරලා හරියාකාරව බිමට පතිත වෙන්න. ඒ දේට දෙකටම ඇලිස් කලමැද්දා. තමතනම හිතුවක්කාරයෙක්. මොකද දන්නවද මොන වගේ දෙයක් වෙයිද කියලා මට ඒ හැකියාව තිබුණ නැත්තම්. සමහරක් විට ඒ හැකියාව පාවිච්චි කරන්න බැරි වුණා හරි වෙලාවට. අපේ වාසනාව නැති වුණා නම් මේ දේවල් කරන්න මෙන්න මේ විදිහට මරණ බයෙන් ඇලිස් යය ගන්න පටන් ගත්තා. මොනවත් මේ කිසිම දෙයක් කියන්නේ ගණන් ගත්තේ නැහැ. පුරුදු විදිහටම එයා යන්න ඕන තැනට යන්න පටන් ගත්තා. ඉතින් යන එයා ගිහලා නැවතුනේ බඳුනක් වගේ දෙයකට. බඳුනක් වගේ තේමතට එයා ගාව තිබ්බ පවර් එක ෆයර් එලිමන්ට් කියන හැකියාව ඇක්ටිවේට් කරලා මේ විදිහට ඒ බඳුන දල්වන්න පටන් ගත්තා. අඳුරෙන් වැසිය ගිය ප්‍රදේශයේ ටිකෙන් ටිකම ආලෝකයෙන් ආලෝකමත් වෙන්න පටන් ගත්තා. අපහැදිලිව තිබ්බ තැන් හිමීට පැහැදිලි වුණා. මම මේ හැම දෙයක් ගැනම දන්නවා. ඔබ තවදුරටත් මේ දේවල් ගැන කරදර වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට කැන් ඇලිස්ට කියා හිටියා. මොකද දැන්ටමත් අපි ඇවිල්ලා තියෙන්නේ අපි එන්න ඕන හරුක තැනකට. ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන ගැඹුරුම තැන. මේක තමයි මට එන්න ඕන එකම තැන. විශාල පණුවන්ට සමාන දෙයක් ඔවුන්ගේ වාටේ හිමීට කැරකමින් තිබුණා. මේ දේ ගැන කිසිම කෙනෙක්ට දැනුන්නේ නැහැ. ඒ විතරක්ම නෙවෙයි තවත් ක්‍රොමීන් විශාල ප්‍රමාණයක් එතන රැස් වෙලා හිටියා. තවත් සමහර ප්‍රියාමන ක්‍රොමීන් ඒ වගේම නීමැස්සන්ද තවත් විශාල ප්‍රමාණයක් එතන වටේටම රැස් වෙලා සිටියා. කැන් කතා කරලා කියන්න පටන් ගත්තේ මේ සත්තුන් එක්ක මට කිසිම මැච්චයක් නැහැ. මට පුළුවන් මේ සතුන්ව ඉතාමත් පහසුවෙන්ම විනාශ කරලා දාන්න. ඒ දේ කරනවට වඩා මම කැමතියි ඔයාගේ ස්වරූපයෙන්ම ඔයා මෙතනින් එළියට ආවනම් කියලා. කොහොම නමුත් ඇලිස්ට තේරුන්නේ නැහැ ඇයි ඔහු මේ විදිහට කතා කරේ. කාටද මෙහෙම කතා කරන්න කියලා. වටේ බලපු ඇලිස්ට ටිකෙන් ටික ආලෝකය සමග දැක්කන්න ලැබුණේ පුටුවක වාඩි වෙලා ඉන්න. එහෙම නැත්නම් විශාල සියසුනක පිළිමයකට සමාන රුවක්. හැබැයි ඔහුගේ මූණ හරියටම දැක්කන්න බැරි වුණා. ශරීරයේ පිටිපස්සෙන් විශාල මුර්ගයින්ද ඒ වගේම ඔහු වට කරගෙන අමුතු જાතියේ ක්‍රමීන්ද විශාල වශයෙන් ඔහු වටේ ගැවසී හිටියා. පිළිම විසින් කතා කරන්න පටන් ගත්තා. ඔයා මාව දන්නවද? කැන් hina වෙවි කියා හිටියේ. අනිවාර්යයෙන්ම මම ඔබ ගැන දන්නවා. එහෙම කියලා කැන් ඔහුගේ නම කිව්වා. The Hound who roamed the desert. Anubis. ඉතින් ඔන්න ඔය විදිහට කැන් මේ දිහා බලා ඉදීම මෙන්න මේ chapter එක ඉවර වෙනවා. ඔන්න යාළුවා ඊළඟට එන්නේ යන්නේ සුපර් බොස් ෆයිට් එක. දෙවියන්ට එරෙහිව යන ෆයිට් එකක් තමයි ඔයගලන්ට ඉස්සරහා දාන වීඩියෝ වලදී බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අනේ ඔයගලන්ට තාමත් ප්‍රශ්නයක් ඇති කැන් ඇත්තටම අර මොනවාද ලබා ගත්තේ කියලා. එයා ෂොප් එකෙන් බයිට් කරපු අයිටම් මෙන්න මෙතනදී එයාට උදව් කරයිද? නැත්නම් අපූර්ව හැකියාවක් ඔහුට ලබා ගන්න පුළුවන් වේද මෙන්න මෙතනදී? එහෙම නැත්නම් අර ලබා ගත්ත දේවල් වලින් ඔහු අමුතුම උපකරණයක් නිර්මාණය කරයිද? එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී අන්න ඒ දේවල් ගැන බලාපොරොත්තු වෙමින් බලමු. ඉතින් අනේ ඔයාලා අලුතෙන් එකතු වෙලා තාමත් මාව subscribe කරලා නැතුව ඉන්නවනම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම මතක ඇතුව notification bell icon එක click කරලා all කියන එක දාලා තියාගන්න. අනිතකොට ඔයාලට පුළුවන් වෙනවා මම වීඩියෝ එකක් දාපු හැටි ඔයාගේ notification එකට ඉක්මනටම ගෙන්න ගන්න. එහෙම නැති වුණොත් ඔයාලට මේ වීඩියෝ මිස් වෙන්න පුළුවන්. ඒ වගේම ඉතින් යාළුවනේ දැන් තමයි වෙලාව. ඔයගොල්ලෝ වීඩියෝ එක බලලා ඒ දේ හොඳයිද නරකයිද ඒ වගේම ඔයාලට මේ දේවල් වලට යම් කිසි දේවල් එකතු කරන්න තියෙනවා නම් අනිවාර්යයෙන් මේ දේවල් කමෙන්ට් එකකින් දාගෙන යන්න.
අමතක කරන්න එපා. ඒ වගේම යාළුවනේ ලයික් එකකුත් අනිවාර්යෙන්ම දාන්න. පුළුවන් යාළුවෝ ඉන්නවනම් වීඩියෝ එක ෂෙයා කරලත් අපිට සපෝට් එකක් දෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් එහෙනම් යාළුවනේ අපි අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනටම හම්බෙමු. ඔයාලට සුබ දවසක්.